සුබ දවසක්. කටකලං ඔබට ලැබුවා වූ 2026 මැයි හෙවත් අපගේ බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන පින්වත් වූ මැයි මාසය කෙසේ වේවිදයි සලකා බලමු. මුලින්ම සඳහන් කළ යුත්තේ මේ මැයි මාසය ඔබට බොහෝ සුබඵල උදා කර දෙන කාලයක් බවයි. එසේම බොහෝ ලැබීම් ඇති කරන කාලයක් බව පෙනී යයි. බලාපොරොත්තු ඉෂ්ට වන කාලයක් වන අතර රැකියා මෙන්ම ව්‍යාපාර කටයුතු වලට ඉතා සුබදායක වනු ඇත. ඔබේ යෝගකාරක වූ කුජ ග්‍රහයන් මැයි 11 වෙනිදා මාරුවීමත් සමගම ඔබ නොසිතූ නොපැතූ ලෙස ඔබේ රැකියාව බොහෝ ජයග්‍රහණ ඔබට ලැබෙනු ඇත. පසුගිය කාලයේ බලාපොරොත්තු උසස් වීමෙන් පඩි වැඩිවීමද ලැබෙන කාලයක් වනු ඇත. ඔබේ ජීවිතය වෙනස් කරන අය ලැබෙන කාලයක් වනු ඇත. ඔවුන් යහපත් අවවාද අනුශාසනා දීමෙන් ඔබේ දිව්‍ය නව මඟට යොමු කරනු ඇත. වෙනදාට වඩා තම නිවස සහ වටපිටාව පිළිබඳ සැලකිලිමත් වනු ඇත. ඔබේ නිවාස අලුත් වැඩ කටයුතු වලට නොබියෝ ඉදිරිපත් වන්න. කෙසේ හෝ ඒ සඳහා මුදල් ඔබට ලැබෙනු ඇත. ඔබ අලුත් වැඩකට අත ගැසීමට බලාපොරොත්තු වී සිටියේ නම් එම කටයුතු නොබියෝ ආරම්භ කරන්න. සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. සෑම රැකියාවල නිරත වන්නා වූ ඔබේ ව්‍යාපාරයෙන් නොසිතූ නොපැතූ ලෙස ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වනු ඇත. එසේම ව්‍යාපාරයන් වලට මහජන ප්‍රසාදය වෙනදාට වඩා ලැබෙනු ඇත. විශාල ආදායමක් ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. එසේම වේදන් වූ ශාස්ත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. ඔබ බලාපොරොත්තු වූ ආකාරයෙන් ඔබේ පැරණි මිත්‍රයෙකු හෝ මිත්‍රයෙක් ඔබට උපකාර කිරීමට ඉදිරිපත් වනු ඇත. ඔබේ ජීවිතය ඉහළට ඔසවා තැබීමට මේ මිතුදම හේතු වනු ඇත. ඔබට වෙනදාට වඩා රසවත් ආහාර පාන මෙන්ම විස්තර ඇඳුම් පැළඳුම්ද ලැබෙන බව පෙනේ. ඔබට සිකුරු ග්‍රහයාගේ බලපෑම වැඩිපුර ලැබීමට හේතුවයි. ඔබට සිකුරු 11 වැනි වීම තුලින් මාලවී යෝගයේ යෙදේ. බුධ ග්‍රහයාද මේ මාස 11 වෙනිදා පැමිණීමෙන් බුධ ආදිත්‍ය යෝගයේ උදා වීම නිසා ඉගෙනීමේ යෙදෙන ඔබටද ඔබේ දරුවන්ටද වඩා සුබදායක වනු ඇත. එසේම කම්පියුටර් සම්බන්ධව කටයුතු කරන අයට වඩා සුබදායක වනු ඇත. මෙම සුබඵල මෙසේ උදා වූද රාහුගේ බලපෑම නිසා ඔබට යම් යම් ප්‍රශ්න දැතීමට ඉඩ තිබේ. ඒ අතර නිවසේ මෙන්ම දරුවන්ගේ ප්‍රශ්නද හදිසි අනතුරු ඇතිවීමේ අවදානමද පවතින බව පෙනේ. කෙසේ වුවත් ඔබ නිතරම තම මවට සැලකීමට පුරුදු වන්න. එසේම දරුවෙකු ලැබීමට සිටින කාන්තාවකට රතු රෙද්දක් පරිත්‍යාග කරන්න. කිරිදෙන මවකටද තමාගේට හැකි අයුරින් යමක් පරිත්‍යාග කරන්න. වර්ණ භාවිතයේදී නිතරම රතු සහ සුදු වර්ණ භාවිතා කරන්න. එසේම කතරගම දෙවියන්ට රතු මල්ද, සූනියම් දෙවියන්ට සුදු මල්ද පූජා කරන්න. හැකිනම් සතියකට දිනක් හෝ නිර්මාංශ වන්න. නිතරම මෛත්‍රී භාවනාව වඩන්න. අහිංසක සතුන්ට දිනපතා ආහාරය සඳහා යමක් දෙන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන යන ගාථා රත්නේ තුන්වර බැගින් සජ්ජායනා කරන්න. මෙම ක්‍රම අනුගමනය කිරීම තුළින් ඔබට වඩාත් යහපත් ප්‍රතිඵලත් කර ගැනීමට හැකිවනු ඇත. මා මේ ප්‍රකාශ කළ කාරණේ ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.